දැන් මම කතා කර ඉන්නවා මනමාලයට පඩයක් යන්නේ නවලු. දැන් බැලුවලු එන සභාවනේ දැන් ගෙදර සාලේ මෙහෙම කතා කර ඉන්නවා. කරපු වැඩේ ෂේප් එකේ ඇරියලු. පලාතම ගඳයිලු. හරිද? මුගේ වාසනාවට මූ ඉන්න පුටු යට ඉන්නවලු ඒ ගෙදර බල්ලා. හරි? අර මනමාලිගේ ගෙදරනේ දැන් ඉන්නේ මූ. බල්ලා ඉන්නවලු. හරිද? මූ මචං මෙහෙම පැඩලා ඉවර වෙලා බල්ලා දිහා බල්ලගේ පිටින් ඇරියලු. ඉතින් අර ඉන්නේ උනුත් ඔක්කොම බල්ලා දිහා බලලා ගෙදර දැන් අර මනමාලිගේ තාත්තා බල්ලා දිහා බලලා ගෝල Tomia පලයන් මූට එන්න සැටලු දැන් බල්ලානේ ඕන්දුනේ සීන් එකට ඌට දැන් ඉතින් ඉන්නවලු එන්න පිට එකේ විනාඩි 5ලු තව එකක් ආවලු දැන් ඉතින් කොහොම බල්ලගේ පිටින් යන්නේ හරියලු මචං ආත විරයි බල්ලා දිහා බැලුවලු තාත්තා කිව්වලු මනමාලිගේ තාත්තා ටොමියා මං බපා අපිට කිව්වා එකපාරක් පලයන් කිව්වලු බල්ලා යන්නෙත් නැහැ බල්ලා ඉන්නවලු හරියලු විනාඩි 5කින් විතර මචං කෙලින්ම පබ්ලික් ටොයිලට් එකක් වගේ කෙලින්ම යන්න බැයිලු ඒ පාරණක් සාලේ එක්කෙකුටවත් ඉන්න බෑ මනමාලිගේ තාත්තා නැගිට්ටලු පුටුවෙන් ටොමියා මං උඹට දැන් දෙපාරක් කිව්වා පලයන් ටොමියානේ මේලු යන්නේ තුන්වෙනි පාර මචං ඉතින් හිතාගත්ත හැකිනේ ඒ ගාන්ට එකක් ඇරියලු මනමාලිගේ තාත්තා නැගිට්ටලු හතරවෙනි පාර ටොමියා පලයන් යකෝ ඕක ඔලුවට වෙයි